මේ වීඩියෝ එක 2025 හෙට අනිද්දාට එක්සෑම් එක ලියන්න ඉන්න ඔයාට ළමයි. හරිද? මේ මේ වීඩියෝ එක චුට්ටක් ස්කිප් කරන්න නැතුව බලන්න වැදගත් කාරණා ටිකක් මේ එක්සෑම් එක ඔන්න මෙන්න තියෙනකොට කියන්න යන්න. හරි? හැමෝම දෙන උපදේශකුත් නෙමෙයි. මේක අර මට පෞද්ගලිකව සාමාන්‍ය හිතෙන දෙයක්. හරි? හරි. මම ඊට පස්සේ ඒක කියලා මගේ කතාවට එන්න. හරි? එතකොට මේ ඔය 2020 19 වගේ ඉඳන් තමයි ළමයෝ එක්සෑම් එක කල් යනවා කියන සංකල්පයක් එන්නේ. මොකද 2019 20 කියලා කියන්නේ ඔය COVID-19 සහ පාස්කු බෝම්බ ප්‍රහාරෙත් එක්ක රට කැළඹිලා ගියපු කාලයක්. හරිද? එතකොට එක්සෑම් එකක්වත් තියන්න කොහොමත් ඒ කාලේ වාතාවරණයක් තියෙන්නේ නැහැ නේ. ඉතින් ඔන්න ඕකකින්ද තමයි එක්සෑම් කල් යන්න පටන් ගත්තේ. මම 2020 තමයි මාතෝ ලෙවල් ලිව්වේ. මට ඇත්තටම 2020 ලියන්න තිබ්බ එක්සෑම් එක ලියන්න උනේ 2021 මාර්තු වල. හරි 2021 මාර්තු වල එක්සෑම් එක ලියලා ඒ නමයක් දැම්මා. හරි ඕලෙවල් වලට. හරි එක්සෑම් එකේදී කල්යන එකේ වාසි තියෙනවා අවාසි තියෙනවා. සමහරුන්ගේ මොරාල් බහිනවා කියන සමහරුන්ට වැඩ කරන්න කාලේ වැඩි වෙනවා කියලා කියනවා. ඔහොම ඉතින් එක එකව කියන්න පුළුවන්. කෙසේ වෙතත් දැන් 2025 තියන්න තිබ්බ එක්සෑම් එක ඔයාගේ 2026 පෙබරවාරි වල තමයි තියන්නේ. ඕකනේ සරලවම කතන්දරේ. ඉතින් ඒ ඇස්සේ 2025 දෙසැම්බර් වෙනකොට හරිද? තව අවුලක් ආවා. දිට්ඨා සුල්ගුණාටුව. හරි? ඒකෙන් මොකක්ද උනේ කියලා මම අය මෙතනදී කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ ඉතින් බලාපොරොත්තුවක් ආවා ළමයින්ට සහ ගුරුවරුන්ට අයෙත් O level exam එක තව චුට්ටක් කල්යයි. මොකද A level exam එකත් අපිට නතර කරන්න උනා. ඊට පස්සේ ආයේ ජනවාරි ඉතුරු ටික තියන්න උනානේ. මේ O level exam එකත් කල්යයි කියලා හිතුවට ඉතින් එහෙම ගියේ නෑ කල්. නේ? දැන් අනිවාර්යයෙන්ම සමුදේ ඉඳන් exam එක තියෙනවා. සිකුරාදා අනිවාර්යයෙන් දුන්නා. හරි. එතකොට මේ එක්සෑම් එකක් කල් ගිහාම ළමයින්ට ඇත්තටම සිද්ධ වෙන අසාධාරණයට හරි සාධාරණයක් කොහොමද ඉටු කරගන්නේ? ඒක තමයි මගේ වීඩියෝ එකේ ප්‍රධානම අරමුණ. මේක කියන එකේ මේ වීඩියෝ එක කරන එක ප්‍රධානම අරමුණ. හරි. සාමාන්‍යයෙන් ළමයි එක්සෑම් එකක් කල් දානකොට හරිද අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. මේ තුනෙන් දෙකක් ගොඩ දෙනෙක් දන්නවා. හරිද? මම දැන් කියන්න යන්නේ හැමෝම නොදන්න හැබැයි ඊටාම වැදගත් කාරණයක්. අපිට පාලනය කළ හැකි කාරණයක්. හරිද? ඉස්සෙල්ලාම පාලනය කරන්න බැරි කාරණා දෙක කියන්න. එකක් තමයි එක්සෑම් එකක් ලේසි වෙනවා කියන. හරි? ඒක අපිට පාලනය කරන්න බෑ. හරිද? එක්සෑම් එකක් ලේසි කරනවා කියලා ළමයි ඉතින් එක්සෑම් එකක් ලේසි කරනවා කියලා එන්නම පහළ මට්ටමේ පේපර් එකක් දෙන්න බෑනේ. එතකොට ඒ අවුරුද්දේ ක්වොලිටි එකක් ස්ටෑන්ඩ් එකක් නැහැනේ පේපර් එකේ. හරිද? ඔන්න ඒක අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේ. ඊළඟ එක තමයි මේ අපිට කන්ට්‍රෝල් කරන්න බෑ එක්සෑම් එකේ A1 B1 C1 S1 සහ ෆේල් වෙන ලකුණු. හරිද? 15යි කියලා. හරි. ඒ කියන්නේ ඒක 75න් නම් බලන්නේ ඒක නිකන් 68න් වගේ බලයි කියලා ඒව අපිට කියන්න බෑ. ඒවා අපිට අපේ පැත්තෙන් ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හරිද? ටියුෂන් කරන මටවත් ඉගෙන ගන්න ඔයාටවත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. හැබැයි කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඔන්න ඒක තමයි දැන් මම මේ කියන්න යන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ තත්වයකදී වෙන කාරණාවක් තමයි මේ එක්සෑම් එක ලේසි කරන්නේ නැත්තම් ඔය බලන ලකුණු මට්ටම කියන විදිහට අඩු කරන්නේ නැත්තම් ඒගොල්ලෝ එක වැඩක් කරනවා. මේගොල්ලෝ පහුගිය අවුරුදු දෙකක එහෙම නැත්නම් පහුගිය අවුරුදු 3 උපරිමොත් අන්න ඒ පේපර්ස් වල තිබ්බ ප්‍රශ්න දැන් උදාහරණයක් විදිහට ගණන් පේපරයක් හිතන්නකෝ. ගණන් පේපරේ අගයන් ටික වෙනස් කරනවා. හැබැයි තියරි එකයි කන්සෙප්ට් එකයි ගාන හදන විදිය එකයි. නම් මෙහා මෙහා කරනවා. සුනිල්ට කමල් දානවා. අමල්ට විමල් දානවා. හරි? ඔය විදියට. හැබැයි එකම ගාන එකම වැඩේ කරන්න තියෙන්නේ. චූට්ටක් ඕනනම් එහා මෙහා වෙයි. ඔන්න ඔය වගේ ට්‍රික්ස් පාවිච්චි කරනවා ළමයින්ට සාධාරණයක් කිරීම උදෙසා. ඒතර මේකෙන් කොහොමද ළමයින්ට සාධාරණයක් වෙන්නේ? හරිනම් O level ළමෙක් පහුගිය අවුරුදු 10ක පේපර්ස් කරලා යන්න ඕනි ඔයා O level වලට යනකොට. එතකොට ඔයාට මේ අවුරුදු 10ක පාස් පේපර්ස් අස්සේ ගිය අවුරුද්ද පේපරේ
ඊට කලින් අවුරුද්දේ පේපරේ ඊටත් කලින් අවුරුද්දේ පේපරේ අනිවාර්යෙන් හම්බෙලා තියෙන්න එපේ. අන්න එහෙම කරපු ළමයාට වැඩ කරන ළමයාට වැඩ කරන එක කොහොමද ගොඩ යන්නේ කාන්නේ. ඌව ගොඩ දාන්න අන්න ඒ වගේ වැඩ ටිකක් කරනවා. මේකේ වාසිය වැඩ කරපු ළමයින්ට වගේම යම්කිසි මට්ටමකට වැඩ කරපු ළමයින්ටත් මේකේ වාසිය අත්වෙනවා. මම මේ කියන්නේ තියරි එක ගණන් කටපාඩම් කරන්න කියලා නෙමෙයි. පේපර් එක අරගෙන ඔයාට තියෙන මේ දවස් දෙක තුනේ පේපර්ස් ටික අරගෙන පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න. එක්සෑම් එකට යන්න කලින්ද සිංහල එක්සෑම් එකට යන්න කලින්ද සිංහල පාස් පේපර්ස් අවුරුදු දෙකක් තුනක් අරගෙන ඒක බලන්න. හරි? බුද්ධ ධර්ම යන්න කලින් බලන්න. මැත්ස් යන්න කලින් බලන්න. IT යන්න කලින් බලන්න. ඉංග්‍රීසි වලට කලින් බලන්න. හරි? සයන්ස් වලට කලින් බලන්න. ඒකයි මම මේ කියන්නේ. අන්න ඒක ඔයාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ දෙන විදිහකට ඔයාලට මේ දැකලා පුරුදු ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයාලට අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ මතක් වෙනවා ඒ වෙලේ. ඔයාලට කරන්න පුළුවන්. හරි? ඔන්න ඕක තමයි අපිට පාලනය කළ හැකි. හැබැයි ගොඩක් අය දන්නේ නැති විභාග දෙපාර්තමේන්තුව විසින් භාවිත කරන ට්‍රික් එක. හරිද? රටට කේස් එක ආපු අවුරුදු වල චුට්ටක් පේපර් අරන් බැලුවොත් ඔන්න ඔය කතාව තියෙනවා ළමයි. හරිද? ළමයිව ගොඩ දැමීමේ අරමුණම තමයි. මොකද O level හැමෝම රටේ ෆේල් කරා කියලා ඒකෙන් කාටවත් වාසියක් වෙන්නේ නැහැ. හරි? කාටවත්ම වාසියක් වෙන්නේ නැහැ. O level කියන්නේ ඔයාව ගොඩ දාන්නම තියෙන එක්සෑම් එක. ඔයාව A level වලට තෝරගන්න ඕනේ සබ්ජෙක්ට් එක තීරණය කරන. හරිද? වෙන ඉස්කෝලේකට යනවා නම් ඒකට ඔයාට අවස්ථාව උදා කරලා දෙනවා. එහෙම විභාගයක් O level කියලා කියන්නේ. හරි. ඒකින්ද ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ ඔයා කන්ට්‍රෝල් කරන්න ඕනේ. නැත්තම් එහෙම නැතුව ඕනි ලබ්බක් ආවයි කියලා ඔහි එක්සෑම් එකට යන්න එපා. හරිද? මේක අර ගොඩක් අය දන්නේ නැති හින්දා තමයි කිව්වේ. ඉතින් මම ඕක චුට්ටක් දැනගෙන හිටපු හින්දා හරි දැන් මං එනවා මගේ කතාවට. ඔන්න කරුණාකරලා ඔයා කරන සබ්ජෙක්ට් 9ට අදාළව ඔය ට්‍රික් එක පාවිච්චි කරලා යන්න. හරි? රයිට්. දැන් IT කරපු ළමයි ඉඳලා අනිත් අය ඔයාලගේ වැඩ ටික කරගෙන ගියාට කමක් නැහැ. හරි? මෙන්න මේ කාරණේ දන්නේ හින්දා මම දැන් සතියකට එකමාරකට විතර කලින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. පෝස්ට් එකක් දැම්මා Facebook එකට. ඊට පස්සේ ඒ වගේ මගේ ගෲප්ස් වලට අනම්මනම් ඕවට දැම්මා. මේ WhatsApp group එකකුත් මම හදලා තියෙන්නේ. මේ මොකද්ද දැම්මේ? එක්සෑම් එකට කලින් දවසේ 23 වෙනිදා හවස. හරි? ඔයාලට 23 තියෙන්නේ සයන්ස් හරි මැත්ස් හරි මට හරියට මතක නැහැ මොකක්ද තියෙන්නේ කියලා. කොහොම හරි ඒක ඉවර වෙලා ඇවිල්ලා හවස 6 ඉඳලා 11 වෙනකල් ළමයි ඔයාට පුළුවන් මාත් එක්ක පහුගිය අවුරුදු දෙක තුනේ ප්‍රශ්න ඇනලයිස් කරන්න. හරි. මම ඔයාට ලස්සනට තියරිය සමහර තැන්වල පැහැදිලි කරනවා. ගණන් හදන ටික ගණන් හදන ක්‍රම ලීසියෙන් පැහැදිලි කරලා දෙනවා. හරිද? ඔය වගේ දේවල් ඔක්කොම මුලින් ඉඳන් බිඳුවේ ඉඳලා මතක් කරන්න පුළුවන් තැන්වලදී මතක් කරනවා. හරි? වැඩිපුරම ප්‍රශ්න ඇවිල්ලා තියෙන තැන් highlight කරනවා. ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න ඕනි විදිහ පෙන්නලා දෙනවා. ඔන්න ඔය වැඩේ හරියටම 23 වෙනිදා හවස 6 ඉඳලා 11 වෙන්න පුළුවන් 11:00 වෙන්න පුළුවන්. මම ඔයගෙන් පැයක් පැය පහක් මේ පැය පහක් පැය පහමාරක් ඉල්ලන්නේ. හරිද? ඔයා වෙනුවෙන්ම මේ පැය පහමාර ඉල්ලන්නේ. හරි? කිසිම මුදලක් ගන්නෙ නෑ. මාත් එක්ක ඇවිල්ලා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට තමයි මේ වීඩියෝ එක දාන්නේ. හරි? අනිත් සබ්ජෙක්ට් වල කට්ටිය ඒවට දාන එෆර්ට් එක මට කන්ට්‍රෝල් කරන්න බෑනේ. හැබැයි IT වලට මට අර මම කලින් කියපු කාරණයක් එක්ක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් තියෙනවනේ. ඒක එහෙනම් අපි කන්ට්‍රෝල් කරන්න. ඒකට ඔහෙ යන්න දෙන්න බෑ. හරි. මාත් එක්ක සෙට් වෙලා අපි කතා කරගමු ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න වල රටාව මොකද්ද? මම විශ්වාස කරනවා පහුගිය අවුරුදු දෙකක තුනක ප්‍රශ්න ටික කරොත් ඔයාලට මේ පාර එන එක්සෑම් පේපර් එකට හොඳට උත්තර ලියා ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙයි කියලා. හරි. සහ අනිවාර්යෙන් කියන්න ඕනේ ඔයා මේ වෙලාවේ හරි 2025 එක්සෑම් එකට ඔයා මේ ලියන්නේ 2015 පාස් පේපර්ස් කරන්න දඟලන්න එපා. දැන් ඒවා කරන්න වෙලාවකුත් නැහැනේ. අනික ඒව වෙලාව තිබ්බත් දැන් කරන්න එපා. හරි. ළඟ අවුරුදු දෙක තුන ගන්න. හරි. Taman තනියෙන් try කරන්න. ඊට පස්සේ මාත් එක්ක ඇවිල්ලා අපි ඒක ලස්සනට විශ්ලේෂණය කරගෙන යමු. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා ළමයි 24 වෙනිදා ලස්සනට කියලා එක්සෑම් එක ලියන්න. හරි. රයිට්. මෙන්න මේ කාරණේ තමයි දැනුවත් කරන්න ඕනේ පුනේ.
හරි මේ කාරණේ මම එකපාරටම බග් ගාලා තේරියොත් එහෙම මම දන්නවා ඒක ඔයාලා කැමති වෙන්නෙත් නෑ. සමහර ළමයිගේ අම්මලා කියනවා එක්ක පුතේ එක්සෑම් එකට කලින් දවසේ 9 වෙද්දි නිදා ගන්න ඕනි. එතකොට 6ට අපිට නැගිටින්න පුළුවන්. එහෙම නෙමෙයි ළමයි කැප කරන්න ඕනි එක කැප කරන්න. 11 මාර කියන්නේ සාමාන්‍ය ඔයාලගේ වෙලාවනේ. හරි 11ට 11 මාට නිදාගත්තට කමක් නෑ නේ. මං කියන්නේ 3ට 4ට නිදා ගන්න එදාට කියලා. ඒක මහ මුක්කොන් වැඩ. හරි. රයිට්. යාළුවන්ටත් කියන්න කතන්දරේ මේ WhatsApp group එකේ link එක ඊට පස්සේ 23 වෙනිදා හවස 5ට තියෙන අරකයි මේක ඔක්කොම විස්තර ටික මම link කරලා තියන්නම්. වැඩිදුර විස්තර ඕන නම් හරි. ඔයාලට නම්බර් එකක් මම ලියන්නම්. ඒ නම්බර එකට ඔයාලට මැසේජ් එකක් දාන්න. හරි. එතකොටත් ඔයාලට group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැනට අපි group එකේ සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් ඉන්නවා. හරිද? 071යි 614යි 73යි 86. මෙන්න මේ නම්බර එකට WhatsApp message එකක් දාලා තියන්න. ඊට පස්සේ ඔයාට මේ group එකට add කරයි. සහ ඔයාට තව උනම් notes කීපයක්, tunes කීපයක් උනත් දෙන්න පුළුවන්. හරි. මම අපේ group එකේ ඉන්න නැට්ටම් එහෙම දුන්නා. හරි. right. එතකොට වෙන්නේ මේ කතන්දරේ. හරි. මෙන්න number එක. ඔය තියෙන number එක message එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp link කරලා ඇති. ඒක click කරලා group එකට join වෙලා ඉන්න. 23 වෙනිදා ඔයා science ලියලා ඇවිල්ලා හවස 6ට අපි හම්බෙමු 6 ඉඳන් 11 වෙනකල් මාත් එක්ක අපි බලමු අවුරුදු 3ක විතර ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිනේ? රයිට්. එහෙනම් එතකල් වැඩි කරගෙන යන්න සෞන්දර්ය එක්සෑම් එක හොඳට ලියන්න. අවබෝධයෙන් අවධානයෙන් ලියන්න. වෙන දේවල් වලට හිත යොමු කරොත් යන්නේ වෙලාව. හරි? රයිට්. ජය වේවා හැමෝටම.